විශේෂ වැඩකට යන්න හදන්නේ අපි. ටිකකින් නම් අපි ටිකටම සෙට් වෙලා ඉන්න මේ වීඩියෝ එකට. එනකොට අපි ගියා. සතරගම දේවාලයේ ඉතිහාසය ගැන සඳහන් කරොත් ඔබට මා කියන්න ඒ ආරම්භ වන්නේ පරාක්‍රමබාහු රජ දවසේ ආර්යකාම දේව නම් ඇමතිවරයා විසින් නිලවූ බවට මහා වංශයේ සඳහන් වෙනවා. මහා වංශයේ සඳහන් වෙන අන්දමට ආර්යකාම දේව ඇමතිවරයා දෙවියන් වෙනුවෙන් රත්නපුර නගරයට පැමිණෙත්තේ යුද්ධයක් ජයග්‍රහණය පිණිස යුද්ධයක් ජයග්‍රහණය කර එහි භාරයක් ඔප්පු සඳහා සබරගමුවේ දෙවොලක් ඉදි කිරීමටයි. එම දෙවොල ඉදි කරලා තියෙන්නේ වත්මාත්මේ දැන් සිටින රත්නපුර සමන් දේවාලය. සමන් දේවාලයේ සුමන සමන් දේවාලය ගත්තාම සුමන සමන් දේවාලයේ පසු කාලීනව බොහෝ වෙනස් වීම් වලට භාජනය වෙලා තියෙනවා. පරණ දේවල් වලට වෙනස්කම් කරමින් පරණ දේවල් වලට මුල් තැන ලබා දෙමින් සමන් දේවාලය මුල් තැනකින් කටයුතු කරනවා. පෘතුගීසි විදේශ ආක්‍රමණයකට ලක්වීමත් සමගම පරණටම සියල්ලම කැඩී බිඳී පවතිනවා. සමන් දේවාලය ඇතුළට ඡායාරූපගත කිරීමට ඉඩ නොදෙනවා. එම නිසා අපි පිටට ඉඳන් වීඩියෝ කරනවා. පිටට ඉඳන් ඡායාරූපගත කරනවා. සැබවින්ම සමන් දේවාලය යනු ලෝකයට විශ්ව මානයක්. පැමිණෙන ජනතාව විසින් මේ සමන් දේවාලය නිතරම ගරු පිළිමයක් කරනවා. සමන් දේවාලය ගත්තාම විවිධ හාස්කම් වලට ලක්වන ස්ථානයක්. සමන් දේවාලය ඇතුළේ තිබෙන අරුපුදුම ගල්පැලයක්. මේ ගල්පැලේ රත්නපුර සබරගමු ජනතාව නම් පවසන්නේ ඒ සෑම වසරක් පාසාම ඒ පැල වෙන බවයි. ඒ ඔබට ඡායාරූපයට ලක් කිරීමට නම් මාහට අවස්ථාවක් නැති වුණා. නමුත් ඒ ඇත්තක් බවට සඳහන් වෙනවා. සුමන සමන් දෙවියන් කියන්නේ බුදුහාමුදුරුවෝ දෙවැනි වර ලක්දිවට වැඩම කරපු අවස්ථාවේදී මහියංගනාගරේ යක්ෂ නාග ගෝත්‍රිකයන් විසින් ඇති කරගත් ආරවුල් තත්ත්වය සමනය කිරීමට සුමන නම් පාලකයෙක් මහියංග නගරේ ඉඳලා තියෙනවා. එම සුමන නම් පාලකයා කොතෙක් උත්සාහ ගත්තත් එම සියල්ලම අසාර්ථක වුණු නිසා බුදුහාමුදුරුවෝ තෙවැනි වර ලක්දිවට වැඩම කරපු අවස්ථාවේදී උන්වහන්සේ වෙනුවෙන් උන්වහන්සේට බොහෝ පුද සත්කාර කරමින්
උන්වහන්සේගෙන් මට බුදුබව උදෙසා හිත පින්දහම් කළා. මේ පින්දහම් වල අනුහසක් වශයෙන් මෙම රත්නපුර නගරේ මෙම සබරකමුවටම අධිපතිව සිටින ශ්‍රී සුමන සමන් දේවී රාජෝත්තමයන් වහන්සේ මෙම සබරකමුවේ මේ පින්බිම අදටත් දැක බලා ගන්න. සමන් දේවාලය ගත්තාම සිතේ නගරාලංකාර වලින් සමන්විතයි. සමන් දේවාලය පෘතුගීසි ආක්‍රමණයට ලක්වීම සමගම මාවට පෙර සඳහන් කළ පරිදි විශේෂ කියන්නේ මෙහි පළමුව ඉදිකළේ පෘතුගීසි රාජ්‍ය සමයේදී පල්ලියක්. පැරණි නටබුන් කඩා ඉවත් කළා. නැවතත් එම පල්ලියම නැවතත් පෘතුගීසීන් එම පල්ලිය ඉදි කරලා තියෙනවා. පසු කාලීනව විවිධ ආණ්ඩුක්‍රමයන්ට ව්‍යවස්ථා පවතිනවා. දැන් මේ ඔබට සඳහන් කරන ආකාරයට මම මේ ගමන් කරන්නේ පෙරහැර විවි සංචාරය කරන මාර්ගය ඔස්සේ. පෙරහැර විවි සංචාරය කරන මාර්ගය කියන්නේ මාර්තු ක්‍රොස්තු වලට තනිකර මේ සැනකෙළිය සිරපුරය. ශ්‍රීපාදස්ථාන වන්දනා කිරීම තමයි කෝඩුකාරයින් බොහෝමයක් මෙම සමන් දේවාලයට පැමිණ බාරහාර වී කිසිදු කරදරයක් නොමැතිව තමන්ට ගමන යෑමට දෙවියන්ගේ ආරක්ෂාව ඇල්ම බැල්ල ලැබේවා කියන ඔහු ප්‍රාර්ථනා කරනවා. දේව හාස්කම් වලින් පවතින මෙම රත්නවල සමන් දෙවල දැරණියගල සමන් දෙවල, ගොල්තුඹේ සමන් දෙවල, මහනුවර සමන් දෙවල වශයෙන් මෙම සමන් දෙවල සතර මහා දේවාල වලින් එකක් වශයෙන් සඳහන් වෙනවා. සතර මහා දේවාලවලින් එකක් සඳහන් වෙන අතර මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ඇසළ පෙරහැරේ විශේෂ අංගයක් වශයෙන් සමන් දේවාලයේ පෙරහැර සඳහන් වෙනවා. සතර මහා දේවාලයට අයත් වන අතර මෙය විශේෂ ස්ථානයක්. මුදුන් මල්කඩක් වශයෙන් අපිට ගන්න පුළුවන්. සැබවින්ම ගත්කල මෙය ලංකාවට තිලකයක්ම තමයි. දේවාලයට අයිති ඉදවුණු සබර රත්නපුර ප්‍රසිද්ධ වෙන්නේ මැණික් සම්බන්ධයෙන්නේ. මැණික් සම්බන්ධයෙන් ප්‍රසිද්ධ වෙන රත්නපුර නගරේ පතල් ජනතාව පතල් කරන ආර්ථිකය දෙහිවින් අඩු ජනතාව තව විශේෂ මැණික් කියන්නේ මැණික්කල් හම්බෙච්ච විකස පළවෙනි නාම්බ සමන් දෙවලට පළවෙනි නාම්බ හම්බෙච්ච සමන් දේවල් පැමිණ බාරයක් ඔප්පු කරනවා. ඒ පිළිබඳ උන්ට ලොකු විශ්වාසයක් තියෙනවා සමන් දෙවි හාමුදුරුවෝ විසින් මේ හම්බෙච්ච වගේ. තවද මේ පානදුරනාත්
පාංගිරි මාර්ගයේ පිහිටා ඇති නිසා නිතර මහා මාර්ගය යන වාහන මේ ඉදිරිපිටට පැමිණ සමන්දේවි හන්දන්ට ආචාර්යත්වයට යනවා. ඔබට මම වීඩියෝ එකක් පන්නම්. ලස්සන අලංකාර කඳු පන්දු වලින් සැරසලා තින්නේ මගේ මේ රත්නපුර සබරගම් පළාතේ තියෙන සුමන සමන් දේවාලය. සැබවින්ම මෙහි පිට දිව්‍ය ලෝකයක්. දවල හස්තියක පිට නැගී ලාරොස්ස පැහැට හුරු සුදු නෙළුම් මලක් වැගෙන මහා කරුණාවෙන් මේ ලෝකයේ බලාගෙන සිටි සුමන සමන් දිව්‍ය රාජ්‍යෝත්තමයන් වහන්සේට මාගේ ගෞරවාන්විත ස්තුතිය තින්නයි කියනවා. මට වැඩියෙන් තින්නයි කියනවා. මෙම රත්නවල බලධාරීව සිටීම ගැන. එහෙනම් අපි ඉතින් සමන් දේවල පුඩ වර්ණ සේනිමා කරනවා. ඔයගොල්ලෝ ළඟදීම බලාපොරොත්තු වෙන්න සමන් දේවල් සීසන් 2 ඇසල පෙරහැර සම්බන්ධ. එහෙනම් කොල්ලෝ අපි ගියා. ඊට අන්දමට සමන් දේවාලයේ ප්‍රධාන ගේට්ටුව අභියස්සම වඩෙන් ඉන්නේ. බලමු විනාඩි 5ක් විතර සමන් දේවාලයේ පිළිබඳව සමන් දේවාලයේ මිනිස්සුන්ගේ පවතින